හයි. ඔයාගෙත් තියෙනවද කපලේ නහර ගැට ගැහින වගේ තත්ත්වයක්. මේකෙදි ඇතිවෙන ඉදිමුම වේදනාව නිසා එදිරිතා වැඩ කරගන්නෙත් ඔයා ගොඩක් අමාරුවෙන්ද. එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න. මම අද කියලා දෙනවා මේ වෙරිකෝස් වෙන්ස්. දැන් නම් නහර ගැට ගැහිම කියන්නේ මොකක්ද? කොහොමද මේක ඇති වෙන්නේ? ඒ වගේම අපි මේකට ගත යුතු ප්‍රතිකාරය මොකක්ද වගේම වෙරිකෝස් වෙන්ස් සඳහාම සැකසුණු ගෙදරදිම කරගන්න පුළුවන් ෆිසියෝതെරපි ව්‍යායාම. වෙරිකෝස් වෙන්ස් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. අපි ශරීරයේ රුධිරය පම්ප් කරන්නේ අපේ හෘදය වස්තුව මගින්. මෙතෙන්දී අපේ ධමනි වලින් තමයි නැත්නම් ආර්ටරිස් වලින් තමයි පිරිසිදු රුධිරය හෘදයේ ඉඳන් අවයව කරා ගෙනියන්නේ. ඒ වගේම අපිරිසිදු රුධිරය අවයව වල ඉඳන් හෘදයට ආයේ එන්නේ ශිරා කියන වාන්නී වලින්. ඒක වෙන්ස් කියන අපි හඳුන්වනවා. මෙන්න මේ ශිරාවල තමයි මේ වෙරිකෝස් වෙන්ස් කියන තත්ත්වය ඇති වෙන්නේ. ඒ කොහොමද? අපි උදාහරණයකට අපේ කකුල ගත්තොත් ශිරාවල ඉඳන් අපිරිසිදු රුධිරය, ඒ කියන්නේ කකුලේ ඉඳන් හෘදය වස්තුවට අපිරිසිදු රුධිරය ගෙනියන්න වෙන්නේ යට ඉඳන් උඩට. ඒ කියන්නේ ගුරුත්වයට විරුද්ධව. ශිරාවල තියෙනවා කපාට. මෙන්න මේ කපාට හරහා තමයි මේ රුධිරය ගුරුත්වයට විරුද්ධව උනත් හරියට අපේ හෘදයට යට ඉඳන් උඩට යන්නේ. ශිරාවල තියෙන කපාට වලින් අපිට යන්න ඕනි පැත්තට රුධිරය යවනවා, විරුද්ධ අතට රුධිරය යාම වළක්වනවා. මේක ස්වභාවිකවම සිදුවන ක්‍රියාවලිය. හැබැයි සමහර හේතු නිසා, ඒ කියන්නේ යම් රෝගාබාධ නිසා වෙන්න පුළුවන්, වයස්ගත වීම නිසා, තරබාරුකම නිසා, උෂ්ණමූලතාවයක් නිසා මේ කපාට වලට යම් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාන්තාවන්ට ටිකක් බහුල රෝගයක්. ඒකට හේතුව තමයි ආර්තව හරණයේදී ප්‍රෙග්නන්සි වලදී සිදුවන හෝමෝන වෙනස්කම් නිසා මේ ශිරාවල සිදුවන රුධිර සංසරණයට පොඩි බාධාවල් ඇති වෙනවා. කපාට වලට ඩැමේජ් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට කපාට වලට සුළු හෝ හානියක් සිදු වුණොත් අපේ අපිරිසිදු රුධිරය අවයව වල ඉඳන් හෘදය වස්තුවට යන්නේක වළකිනවා. මේක කකුලේ තමයි බොහෝ විට අපේ සිදුවෙන්නේ. මොකද ඒක යට ඉඳන් උඩට බ්ලඩ් පම්ප් කරන්න ඕන නිසා. අන්න එතකොට මේ ශිරාවල හරියට රුධිරය ගමන් කරන්න එක නිසා ශිරාවල රුධිරය එකතු වෙන්න පටන් ගන්නවා. මේක ටික කාලයක් එද්දි ශිරා එකතු වෙලා ගුලි ගැහිලා නිකම් අර ස්පයිඩර් වෙන්ස් වගේ අපිට දැක ගන්න පුළුවන්. එළියට එලිප්පිලා වුණත් සමහර වෙලාවට කාලයක් ගියාම මේවා එනවා. ඒ වගේම කකුල ඉදිමෙන්න පටන් ගන්නවා, විලුඹ හරියේ ඇන්කල් එක හරියේ මේ ඉතිමුම් වැඩි වෙනවා, වේදනාවක් එනවා හිටගෙන ඉදිද්දි. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඔයා වෛද්‍ය ප්‍රතිකාරවලට අනිවාර්යයෙන්ම යොමු වෙන්නම ඕනේ. වෙරිකෝස් වෙන්ස් වලට ගොඩක්ම හේතු වෙන්න පුළුවන් ඔයාගේ දිනචර්යාව. ඒ කියන්නේ වැඩිපුර වෙලාවක් එක දිගට ඔයා හිටගෙන ඉන්නව නම්, ඔයා එක්ක වාඩි වෙලා ඉන්නව නම්, ඉරියව් මාරු වෙන්නේ නැත්නම් මෙන්න මෙතෙන්දි මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා එක්සර්සයිස් වල යෙදෙන්නේ නැත්නම්, ඔයා ක්‍රියාකාරීත්වය අඩු කෙනෙක් නම්, ඒ කියන්නේ සෙඩෙන්ටරි ලයිෆ් එකක් කියලා අපි කියනවා. ඒ වගේ ලයිෆ් එකක්, ඒකාකාරී ලයිෆ් එකක් ගෙනියනවා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්ථූලතාවයත් මේකට අනිවාර්යයෙන්ම බලපානවා. මෙතෙන්දී ඔයා වෛද්‍ය ප්‍රතිකාර වලට වගේම ෆිසියෝതെරපි වලටත් යොමු වෙන්න ඕනේ. මොකද ෆිසියෝതെරපි වලින් වෙරිකෝස් වෙන්ස් සුව වෙන්න ලොකු කාර්යභාරයක් කරනවා. මම කියන්නම් දැන් මේක අපි කොහොමද ගෙදරදිම හොඳ කරගන්න කියලා. ඔයා මේ රෝග තත්ත්වයේ මුල් තත්ත්වෙන් නම් තාම ඉන්නේ. මම මේ කියන ටික ඔයා කරොත් ඔයාටත් පුළුවන් මේ රෝගය වර්ධනය වීම, තවදුරටත් වැඩි වීම වළක්වගෙන මේ රෝගය ඉක්මනින්ම සුව කරගන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ විනාඩි 30න් 30ට ඔයාගේ ඉරියව් මාරු කරන්න ඕනේ. ඔයා එක දිගට වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් චුට්ටක් ගිහිල්ලා ඇවිදලා එන්න ඕනේ. ඔයා එක දිගට හිටගෙන වැඩ කරන කෙනෙක් නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා විනාඩි 30න් 30ට පොඩි විවේකයක් ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ බර අඩු කරගන්න ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාට පුළුවන් ස්ටොකින් එකක් නැත්නම් ක්‍රේප් බැන්ඩේජ් එකක් හරි යූස් කරන්න. මෙතෙන්දි වෛද්‍ය උපදෙස් අනුව තමයි ඔයා මේ ස්ටොකින් එක තෝරගන්න ඕනේ. ඒක සමහර වෙලාවට දණහිස මට්ටමට තියෙනවා. සමහර වෙලාවට දණහිසෙන් උඩට කලව ප්‍රදේශයට යනකම් ස්ටොකින් එකේ දිග තියෙන ඒවා තියෙනවා. මෙතෙන්දි ස්ටොකින් එක ගනිද්දී ඔයාගේ සයිස් එක, ඒ කියන්නේ ඔයාගේ මෙෂර්මන්ට්ස් හරියටම කකුලේ අරගෙන තමයි ඒ සයිස් එකට ගැළපෙන ස්ටොකින් එක තමයි ඔයා ගන්න ඕනේ. ඒ වගේම ඔයා නිදාගනිද්දී අනිවාර්යයෙන්ම කකුල පොඩ්ඩක් උඩින්, ඒ කියන්නේ හાર્ට් ලෙවල් එකට වඩා උඩින් කොට්ට තියලා උස්සලා තියාගන්න ඕනේ. දැන් මම කියන්නම් මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස. ඒ කියන්නේ ගෙදරදීම ඔයාට මේ සඳහා කරගන්න පුළුවන් ෆිසියෝതെරපි ව්‍යායාම. අපේ පළවෙනි ව්‍යායාමය තමයි ඇන්කල් පම්ප්ස්. මෙතෙන්දී අපි කරන්නේ කොට්ට දෙකක් තියලා කකුල් දෙක හાર્ට් ලෙවල් එකට වඩා උස්සලා විලුඹෙන් උඩ පල්ලෙහා කිරීම. මේක රෙපිටිෂන් 15ක් කරන්න ඕනේ එකපාරට. ඒ වගේ සෙට්ස් 3ක් 4ක් කරන්න ඕනේ. අපේ දෙවෙනි ව්‍යායාමය තමයි ඇන්කල් සර්කල්ස්. මේකත් හાર્ට් ලෙවල් එකට වඩා කකුල උස්සලා තමයි කරන්න ඕනේ. විලුඹෙන් දකුණු අත පැත්තට, ඒ කියන්නේ ක්ලොක්වයිස් වට 15ක් සහ ඇන්ටි ක්ලොක්වයිස් වට 15ක්, ඒ කියන්නේ වම් අත පැත්තට වට 15ක් කරකවන එක තමයි මෙතෙන්දි කරන්නේ. මේකත් සෙට්ස් 3ක් 4ක් කරන්න ඕනේ.
අපේ තුන්වෙනි ව්‍යායාමය තමයි cycling on the mat. ඒ කියන්නේ මැට් එකේ ඉඳගෙන බයිසිකල් පදීම. මෙතෙන්දී අපි කකුල් දෙක බයිසිකලයක් පදින විදියට කකුල් දෙක ඉස්සරහට පස්සට ගන්න එක තමයි මේ පෙන්වන ආකාරයෙන් කරන්න ඕනේ. මේකත් අපි තත්පර 30ක් 60ක් අතර ප්‍රමාණයක් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ 20ක් වගේ කවුන්ට් කරගන්න පුළුවන්. ඒ වගේ සෙට්ස් දෙකක් තුනක් කරන්න ඕනේ. අපේ හතරවෙනි ව්‍යායාමය තමයි leg raise. එතෙන්දී අපි මැට් එකේ ඉඳලා කකුල අංශක 45ක උසකට වගේ උස්සන එක තමයි කරන්නේ. මේකත් අපි එක කකුලකට රෙපිටේෂන් 15 ගානේ සෙට්ස් 3ක් කරන්න ඕනේ. ඒ විදිහටම අනිත් කකුලට මේක කන්ටිනියු කරන්න ඕනේ. මෙතනදී තත්පර 5ක් 10ක් කකුල උඩ තියාගෙන ඉන්න පුළුවන් නම් තවත් හොඳයි. අපේ පස්වෙනි ව්‍යායාමය තමයි heel raise. එතෙන්දී අපි කරන්නේ පුටුවේ වාඩි වෙලා ඉඳගෙන විලුඹ ඉහළට එසවීම. මේ පෙන්වන ආකාරයට තමයි ඒක කරන්නේ. ඒකත් රෙපිටේෂන් 20ක් වගේ එකපාරකට කරන්න. මේ එක්සර්සයිසස් දවසට 3-4 වතාවක් කරන්න පුළුවන් නම් හොඳයි. අඩුම දවසට දෙපාරක්වත් කරන්න උත්සාහයක් ගන්න ඕනේ. මීට අමතරව දවසට මිනිත්තු 30ක් විතර ඇවිදින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම කලින් කිව්වා වගේ ඉරියව් මාරු කරලා මේ ව්‍යායාම ටික හරියට කරොත් ඔයාටත් පුළුවන් මේ රෝගයෙන් ගැලවෙන්න. ගැන මොනවාරි අහන්න දේවල් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහට මේ මාතෘකාව කරොත් හොඳයි කියලා හිතන දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම ඒව බලලා ඊළඟ වීඩියෝස් වලට අයිඩියා එකක් ගන්නවා. ඉතින් මගේ channel එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම like එකක් දාලා subscribe කරලා තියාගන්න. මම ඉස්සරහටත් මේ වගේ ගොඩක් රෝග ගැන වීඩියෝස් ව්‍යායාම දාන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.